දේශපාලන ලෝකයේ අද උදෑසන අවදි වූයේ කනගාටුදායක පුවතක් සමගින්. කලක් මෙරට දේශපාලනයේ දැවන්ත චරිතයක් බවට පත්ව සිටි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපති අපේක්ෂකයෙකු නන්දන ගුණතිලක මහතා අද වලින්ම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට මේ මහතා 63 වන වියේ තමයි පසු වී තිබෙන්නේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් කලක් රෝගාතුරව සිටි මේ මහතා ප්‍රතිකාර ලැබමින් සිටියේ රාගම ශික්ෂණ රෝහලේ. අද අලුයම රෝහල් ආරංචි මාර්ග තහවුරු කරේ ඔහු සිය ජීවන ගමන නිමා කළ බවක්. නන්දන ගුණතිලක කියන්නේ මෙරට දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ පුද්ගලයෙක්. ජනතා විමුක්ති පෙරමුණ යටතේ 1999 වසරේදී ජනාධිපතිවරණයට JP අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව ලක්ෂ 3කට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් එදා දේශපාලන කරලිය උඩු යටිකුරු කළා. පසුව JP නිවත් වූ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව පානදුර නගරාධිපතිවරයා ලෙස ඉඳ කටයුතු කළා. නන්දන ගුණතිලක මහතා මිය යන්නට පෙර සිය අවසන් කැමැත්ත ලෙස සඳහන් කර ඇත්තේ තමන්ගේ දේහය වෛද්‍ය පීඨයට පර්යේෂණ කටයුතු සඳහා ලබා දෙන ලෙසයි.